කොහොමද ඉතින් ඔයාලට ගොඩක් කාලෙකින් ආපහු වීඩියෝස් අරන් එන්න හිතුණා. ඉතින් අපි ගොඩක් දවසකින් අද අපේ අම්මලාගේ ගෙදර ආවා. ඉතින් චූටි දුව මේ සීයා දැකලා තමයි මේ සතුට ප්‍රකාශ කරන්නේ යාගේ. දැන් චූටි දුව ඇවිදිනවනේ. ඒක නිසා ඉතින් මට පොඩ්ඩක් වැඩ වැඩි. මොකද එයා එක තැනක ඉන්නේ නෑ. ඒ වගේ මට ඉතින් ගෙදර වැඩ කරන්නත් තියෙනවනේ. උදව්වට කෙනෙකුත් නැහැනේ ඉතින්. ඒක නිසා ඉතින් ඒ වැඩත් එක්ක තව මගේ ට්‍රයිපෝඩ් එකත් කැඩිලා ඉතින් ඇත්තටම කම්මැලි හිතුණා වීඩියෝ කරන්න. දැන් ඉතින් අපිට වැඩි වෙලාවක් එළියේ එහෙමත් ඉන්න පුළුවන් නේ චූටි දුව ඇවිදින නිසා. මට එයා වඩාගෙන ඉන්නවනත් නෑ වැඩිය. ඒක නිසා ඉතින් ඔන්න මල් පැලවලටත් මල් පැල ඉන්දන්නත් මං චුට්ටක් උනන්දුයි මේ දවස්වල. ලොකුවට නැහැ. ඉතින් ලොකුවටම කරගන්න බෑ. පුළුවන් විදියට චුට්ටු චුට්ටු කරගෙන යනවා. මේ දවස්වල ඉතින් මෙහෙට පායනවා ගොඩක්. ඉතින් ඒක හින්දා හැමදාම හවසට වතුර දාන්න ඕන මල් පැලවලට, එළවලු පැලවලට. ඉතින් ඒ දානකොට ඔන්න දෙන්නත් එක්ක වතුර දාන ඉස්සරහට ඇවිල්ලා හොඳටම තෙමාගෙන. මේක ඇතුලේ ඩෝසරේ මොකද ඩෝසරයක් තියද? ඩෝසරේ මේකනේ. අපි ඉතින් හවස අරුවේ එළියේ ටිකක් සෙල්ලම් කරලා ඊට පස්සේ වොෂ් එකක් පොඩි වොෂ් එකක් එහෙම දාගෙන එනවා. ඊට පස්සේ ඉතින් රැට නිදා ගන්නකොට තමයි ආයෙමත් වොෂ් දාන්නේ. මොකද මෙයාලා කොච්චර හේදුවත් මදි කොහෙන් හරි කිලුට කරගන්නවානේ. ඉතින් චූටි බබාලා ඉන්න ඕනම අම්ම කෙනෙක්ට මේ අත්දැකීම ඇති කියලා මං හිතනවා.